සුබ දවසක්. මේ වීඩියෝ එකේ ලව් රීඩින් එකක් තමයි බලන්න යන්නේ. ඔයාගේ රිලේෂන්ෂිප් එක දැන් තියෙන තත්ත්වයයි ඉදිරියට කොහොම තියෙයිද කියලා. ඉතින් කමෙන්ට් එකේ ලව් කියලා ටයිප් කරන්න. රීඩින් එකට යන්න කලින් ඩිවයින් මැජික් රීඩින් channel එක subscribe කරන්න කියලා පොඩි ඉල්ලීමක් කරනවා. මේ රීඩින් එක බලන මේ වෙලාවේ ඔයාගේ රිලේෂන්ෂිප් එකේ ගොඩාක් ප්‍රශ්න වෙලා තියෙනවා, රණ්ඩු වෙලා තියෙනවා, ගොඩක් ගැටුම් තමයි වෙලා තියෙන්නේ. ඒකට හේතුව ඔයාලගේ misunderstanding, ego, විශේෂයෙන්ම සල්ලි සම්බන්ධවත් ප්‍රශ්න වෙලා තියෙනවා. ඔය දෙන්නගෙන් ආදරේ තිබුණට ගොඩාක් ඊගෝ මම තමයි ඉස්සලාම මෙසේජ් කරන්නේ, ඔයා මෙසේජ් කරන්නේ, මේ වගේ පොඩි දේවල් වලට රණ්ඩු වෙනවා, හරියට තරහා යනවා, කලින් වෙච්ච දේ ගැන කියලා රණ්ඩු වෙනවා, ගොඩාක් හිත රිද්දවන වචන යූස් කරලා බනින එක, මේ වගේ දේවල් සිදු වෙලා තියෙනවා. එක්කෙනෙක් මේ රිලේෂන්ෂිප් එකේ ගොඩාක් කල්පනා කරනවා, හිතලා බලනවා, කොච්චර හැපෙත් දාලත් මේ රිලේෂන්ෂිප් එකේ ප්‍රතිඵලයක් නැති බව දැනෙනවා එයාට. ඒ නිසා දෙන්නම ගොඩාක් රණ්ඩු වෙලා තියෙන නිසා මේ සම්බන්ධය ඕනද කියලා එක්කෙනෙකුට හිතලා තියෙනවා. ඒ නිසා මේ රිලේෂන්ෂිප් එක ඉක්මනින් නෙවෙයි හිමින් ටිකෙන් ටික තමයි ඉදිරියට යන්නේ. ඔයාගේ රිලේෂන්ෂිප් එක දෙන්නටම බ්‍රේක්අප් වෙලා තියෙනවා නම් ඔයාට අලුත් ආදරයක් ලැබෙන්න පුළුවන්. එහෙම නැත්නම් දැනට තියෙන සම්බන්ධතා අලුතෙන්ම පටන් ගන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. නමුත් ඒකට දෙන්නගෙන්ම උත්සාහය අවශ්‍ය වෙනවා. ඒ වගේම කලින් සිදුවෙච්ච දේවල් නිසා එක්කෙනෙක් කතා නොකර ඉන්නවා. ඒකට හේතුව එයා ආදරයක් නැතුවම නෙවෙයි, දැන් කතා කරොත් ඒ ප්‍රශ්න තවත් වැඩි වෙයි කියලා තමයි නිහඬව ඉන්නේ. ඔයාලගේ රිලේෂන්ෂිප් එකේ දැනට ગેප් එකක් තියෙනවා වගේ තමයි දැනෙන්නේ. ඒක ඉදිරියට අරන් යන්න දෙන්නගෙන්ම උත්සාහය වැදගත් වෙනවා. misunderstanding, ego රිලේෂන්ෂිප් එකේ තිබ්බොත් ඒ රිලේෂන්ෂිප් එක ඉදිරියට අරන් ගියලත් ඔයාලට දුක් විඳින්න තමයි වෙන්නේ. ඒ නිසා ඒ වගේ දේවල් අයින් කරලා රිලේෂන්ෂිප් එක ඉදිරියට අරන් යන්න බලන්න. ඒ වගේම ලව කාඩ් එකකුත් එවිලා තියෙනවා. මේක ඊටාම වැදගත්. මේ රීඩින් එකේ හાર્ට් එකක් වගේ තමයි මේ කාඩ් එක. මේක කියන්නේ ඔය දෙන්නට හොඳ ශක්තිමත් ඇට්‍රැක්ෂන් එකක් තියෙනවා. නමුත් මේ කාඩ් එක කියන්නේ ඔයා ඇත්තටම ඔයාට ආදරේ කියලා විතරක් නෙමෙයි, මේ රිලේෂන්ෂිප් එක ඉදිරියට අරන් යනවද නැද්ද කියලාත් එයා හිතලා බලනවා කියන එක තමයි ඊටාම වැදගත්. ඒ වගේ තීරණයක් ගන්න ඕන සිටුේෂන් එකක තමයි ඔයාගේ රිලේෂන්ෂිප් එක තියෙන්නේ. නමුත් අවසාන කාඩ් එක පොසිටිව් කාඩ් එකක් තමයි ඇවිල්ලා තියෙන්නේ. මේ වෙලාවේ ඔයාට එයාගේ කෝල් එකක් හෝ මෙසේජ් එකක් එන්න පුළුවන්. දෙන්නට දෙන්න කතා කරලා විසඳුමක් ලබා ගන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. දෙන්නට දෙන්න තියෙන විශ්වාසය ටිකෙන් ටික වැඩි වෙයි. අනාගතය ගැන කල්පනා කරලා හරිම තීරණය ගන්න. පොඩි දේවල් වලට රණ්ඩු වෙලා ප්‍රශ්න ලොකු වෙලා තියෙනවා. ඒවා තේරුම් ගත්තොත් ඔයාගේ රිලේෂන්ෂිප් එක ඉදිරියටත් හොඳ විදියට යයි. මේක පොදු රීඩින් එකක් තමයි. ඔයාගේ රිලේෂන්ෂිප් එකේ දැනටම කිසිම ප්‍රශ්නයක් නැත්නම් ඔයා මේක බැලුවා කියලා ඔයාට රිලේෂන්ෂිප් එකේ මොකොත් සිදු වෙන්නේ නැහැ. නෙගටිව් තෝට් තියාගන්න එපා. ඉදිරියේදී හැමදේම හොඳට සිදු වෙයි. මේ රීඩින් එක කොහමද කියලා කමෙන්ට් එකේ කියන්න. මේ රීඩින් එකට කැමති නම් ලයික් කරන්න, ෂෙයා කරන්න. Thank you.